සුබ දවසක් සියලුම දෙනාට. අදත් ඔයාලා එකතු වෙලා තින්නේ අපි අරගෙන මාකට් අප්ඩේට් එකත් එක්ක. අද 2025 අප්‍රේල් මාසේ 7 වෙනිදා පහුගිය දිනේ KPA අපිට YouTube එකට අපිට අප්ඩේට් එක ගන්න බැරි වුණා. මොකද අපි කාර්යබහුල තත්ත්වයක් නිසා. ඔයාලට පුළුවන් අපේ group එකට join වෙන්න පුළුවන්. අපි description එකේ දාලා තියෙනවා අපේ group වල links දාලා තියෙනවා. ඒ හරහා ඔයාලා අපේ group එකේ join වෙන්න. එතකොට ඔයාලට නිතරම අප්ඩේට් ලබා ගන්න හැකියාව තියෙනවා. daily අප්ඩේට් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මම හිතනවා ඔයාලගේ ට්‍රේඩින් ඩිසිෂන් ගන්න ඔයාලට හෙල්ප් එකක් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා නිතරම අපේ ගෲප් එකේ රැඳිලා ඉන්න. මොකද අපි කාර්යබහුල අවස්ථාවක අපිට YouTube එකට අප්ලෝඩ් කරන්න බැරුණොත් ඔයාලට මිස් වෙන්න පුළුවන් ඒ අප්ඩේට් එක. මොකද අපි ඊළඟ පාඨමාලාව පටන් ගත්තා ඊයේ. ඒක නිසා තමයි පහුගිය දවසේ කාර්යබහුල වෙලා සිටියේ. නැවතත් මෙතන සිටන් ඉදිරියටම ඔයාලට YouTube එකටත් වීඩියෝ මේ විදිහට අපි අරගෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලෝකයේ මේ දවස්වල ආර්ථිකයේ ලොකු වෙනසක් සිදු වෙමින් පවතිනවා. ඇමරිකාවේ නව ජනාධිපති විදිහට පත් වෙන ඩොනල්ඩ් ට්‍රම්ප් එයාලගේ තීරබෝධ ප්‍රතිපත්තිය දැන් ලෝකෙට එළි දක්වලා තියෙනවා. මොකද ඇමරිකාව සහ වෙන රටක් අතර තියෙන වෙනස ශේෂය ඇමරිකාවට වාසි විදිහට සකස් කරගන්න තීරබෝධ එයාලට වාසි වෙන විදිහට සකස් කරගන්න නෙගෝෂියේෂන් ටේබල් එකකට අරන් එන්න රටවල් කරන උපාය මාර්ගයක් විදිහට තමයි මේක දකින්නේ. ඒක දැන් යථාර්ථයක් වෙමින් තියෙනවා. මොකද දැන් ඇමරිකාව මේ තීරබෝධ එළි දැක්වීමත් සමග දැන් විශාල ප්‍රමාණයෙන් රටවල් ඇමරිකාව සමග සාකච්ඡා කරන්න එකඟ වෙලා තියෙනවා තීරුපොදු රටවල් දෙකටම වාසි වෙන විදිහට යම් මැද තැනකට ඇවිල්ලා මේ තීරුපොදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. එහෙම වුණොත් ලෝකයේ සමස්තයක් වශයෙන් තීරුපොදු ප්‍රමාණය මේ තියෙන මට්ටමින් පහළට එන්න අවස්ථාවක් තියෙනවා. ඒක ලෝක ආර්ථිකයටත් යහපතක් වෙයි කියලා يعني ඉස්සරහට හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ට්‍රම්ප් එයා බලන්නේ හැම වෙලාවෙම එයාගේ රටේ ආර්ථිකයේ මෙතනින් පියවරක් ස්ටෙප් එකක් ඉස්සරහට ගන්න. ඒක මෙතනදී සිදු කරගන්න තමයි අවස්ථාවක් විදිහට මේක යොදාගෙන තියෙන්නේ. මේ තුලින් ඇමරිකාව තුල භාණ්ඩා සේවා නිෂ්පාදනය වැඩි වීමත් සමග ඇමරිකාව තුල ආර්ථිකයේ පිබිදීමක් ඇති වෙනවා. නව රැකියා අවස්ථා ඇති වෙනවා. එතකොට ඒ වෙනුවෙන් ඉදිරියේදී පොලි අනුපාත අඩු කිරීමකට තමයි බලාපොරොත්තු වෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක් වෙනවා ආර්ථිකයට. මොකද පොලි අනුපාත අඩු වෙද්දී ක්‍රිප්ටෝ මාකට් වගේ මාකට් වලත් මුදල් ගලාවෙන ප්‍රවණතාවයක් තියෙනවා. ගොඩක් දැන් මාකට් එකේ ඒ සම්බන්ධව අවධානය යොමු කරගෙන තියෙනවා. නැවත FOMC මීටින් එකක් පැවැත්වෙන්නේ මේ 7 වෙනිදා. ඒකෙදිත් පොලි අනුපාතය අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ෆෝකාස්ට් එකේ විදිහට කලින් තිබුණු ප්‍රමාණයට වැඩිය අවස්ථාවක් දැන් තියෙනවා පොලි අනුපාත අඩු කිරීමට. එහෙම වුණොත් මේක ලෝක ආර්ථිකයට හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාව ඉන්ස්ටිටියුට්ස්ලා දකින්නේ වේල්ස්ලා දකින්නේ මේක හොඳ බයින් ඔපචුනිටි එකක් විදිහට. මොකද ලෝකයේ ඉතාමත් විශාල හොඳ කම්පැනි වල බව දැන් ෂෙයාර්ස් පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක නැවත පහළින් බයි කර ගැනීමට හොඳ අවස්ථාවක් විදිහට තමයි දකින්නේ. මයිකල් සේල, එතකොට ලැරි පිං, BlackRock CEO එයාලත් කියලා තියෙන්නේ මෙතනින් සඳහන් කරනවා එයාලා මේක ඩිප් බයින් හොඳ ඔපචුනිටි එකක් කියලා. මොකද දැන් බිට්කොයින් එක 80000 පල්ලෙහාට දැන් වැටලා තියෙනවා. එතකොට මේ ලෙවල් එක ඔයාලට බයි කරන්න හොඳ ලෙවල් එකක් සහ XRP එක ඩොලර් 2කින් පහළට දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට මේක හොඳ ඩිප් බයින් ඔපචුනිටි එකක් වෙනවා. ස්පොට් එකේ බයි කරනවා නම් ඉතාමත් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. මොකද ඉදිරියේදී XRP පැත්තටත් මාකට් එකේදී ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. මොකද SEC එකෙන් දැන් එයාලගේ නඩුව පිළිබඳ XRP සහ SEC එක අතර තියෙන නඩුව පිළිබඳ එයාලගේ නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමෙන් නියමිතයි. ඒකත් එක්ක XRP එකටත් හොඳ ගේන් එකක් ගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ අවස්ථාව ඔයාලා කන්සිඩර් කරන්න මාකට් එකේ පහළට වැටලා තියෙන හොඳ ප්‍රොජෙක්ට් තියෙනවා. ඒවා බයි කරන්න ඔයාලා මේ වෙලාවේදී හරි ඔපචුනිටි එකක් ක්‍රියේට් කරගත්තොත් ඔයාලට හොඳ ට්‍රේඩ් ඔපචුනිටිස් මෙතනින් කැච් කරගෙන ස්පොට් එකේ වගේ ෆියුචර් එකෙත් ඔයාලට හොඳ ගේන් එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඊළඟට රේට් කට් එකට කලින් මාකට් එක ඩවුන් වෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්. මොකද ඇමරිකාවේ ආර්ථිකය මෙතනින් බූස්ට් කරන්න නම් අනිවාර්යෙන් පොලි අනුපාත අඩු කරලා ඇමරිකාවේ ආර්ථිකයේ පිබිදෙන්න අවස්ථාවක් ඇමරිකාව වාතාවරණය හදන්න ඕන. එහෙම වුණොත් පොලි අනුපාත අඩු වීම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාව කන්සිඩර් කරන්න පැනික් වෙන්න එපා. ඔයාලගේ පොසිෂන් තියෙනවා නම් ඔහොම හෝල්ඩ් කරගෙන ඉන්න. ස්පොට් එකේ ඔයාලා ඉහළින් බයි කරලා තියෙනවා නම් ඔයාලට මේක නැවත පහළින් බයි කරලා ECA කරලා හඳ ඇවරේජ් ප්‍රයිස් එකකට ගන්න අවස්ථාවක්. ඒක නිසා මේ කරුණු ගැන අවධානයෙන් ඉන්න. අපි මේ වගේ අප්ඩේට් අපි දිගටම ඔයාලත් එක්ක අරන් එනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම අපි chart වලටත් ගිහිල්ලා බලමු දැන් අපේ ටෙක්නිකල් chart එකේ විදිහට අපිට මොන වගේ opportunities ක්‍රියේට් වෙලා තියෙන්නේ.
මේ වෙලාවේ බයි කරනවද එහෙම නැත්නම් DCA කරනවද ඒ හැම දෙයක්ම අපි chart එකට ගිහිල්ලා කතා කරලා බලමු guys. ඔයත් ගෙදර ඉඳන්ම හොඳ ඉන්කම් එකක් ලබා ගන්න ආසාවෙන් ට්‍රේඩින් කෝස් වලට කොයිතරම් මුදලක් යට කරත් තවමත් හරි ප්‍රතිඵලයක් වට ලැබුණ නැද්ද? ඔන්න එහෙනම් හරියටම ට්‍රේඩ් කරන විදිහ ප්‍රායෝගික පුහුණුවක් සමගින් ඉගෙන ගන්න. ඔයත් අදම Global Impact Institute හා දැන්ම එක්වන්න. මේකෙදි පාඨමාලාවෙන් පසුව Zoom meeting සරහා ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා වගේම සතිය දින 7ම ටීම් එකක් විදියට live market එකේ ට්‍රේඩ් කරන එකම පාඨමාලාව තමයි මේ. එක් සිසුවාට වෙන වෙනම අවධානය යොමු කරවන නිසා මේ සඳහා සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවා ගන්න නිසා 074යි 112යි 74යි 70 වෙත ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කර දැන්ම ලියාපදිංචි වන්න. අපි දැන් මේ ඉන්නේ Bitcoin chart එකේ 30 minute time frame එකේ. ඔයාලට පේනවා අපි මේ මාක් කරලා තියෙන මේ කලින් මාකට් එකේ drop වුණ 78000 ගාන level එකට තමයි මාකට් එක දැන් නැවතත් down වෙලා තියෙන්නේ. අපි මෙතනින් බලාපොරොත්තු වෙනවා මාකට් එක මේ level එකේ bounce එකක් ගන්න පුළුවන් කියලා. මේ level එකත් break වුණොත් ඊළඟට මාකට් එක එන්න පුළුවන් මේ 68000 72000 කියන level එකට. එතකොට ඔයාලා මෙතනදී නැවත පොසිෂන් එකක් ඔයාලා මෙතනින් ක්‍රියේට් කරනවා නම් ඔයාලා කන්සිඩර් කරන්න මේ level එකට આવත් මාකට් එකේ නැවත ලැඩර් කරලා ඔයාලගේ එන්ට්‍රි පහළට ගන්න පුළුවන් වෙන විදිහට ඔයාලා මෙතන ෆන්ඩ් එක රිස්ක් එක ඔයාලා මැනේජ් කරන්න. මොකද මාකට් එක මෙතන බයින් ඔපචුනිටි එකක් තියෙනවා හොඳ. නමුත් මෙතනින් පහළට આવොත් අපි ඊළඟට අපි කොහොමද අපි ට්‍රේඩ් එක මැනේජ් කරන්න කියන අයිඩියා එකත් එක්ක අපි ට්‍රේඩ් කරනවා නම් අපිට මෙතනින් පහළට આવොත් අපිට නැවත මෙතනදී ලැඩර් කරලා මාකට් එකේ එන්ට්‍රි පහළට ගන්න පුළුවන්. ස්පොට් එකේ බයි කරනවා නම් හොඳ ලෙවල් එකක් මෙතන. මොකද දැන් 80000ටත් පහළින් දැන් 77972 තමයි ට්‍රේඩ් වෙන්නේ. ඒතකොට මේකෙදි ඔයාලට බයි ගන්න හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. ඒක නිසා ඔයාලා මම ඒකයි කිව්වේ තාම මාකට් එකේ හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට මෙතන ෂිෆ්ට් වෙලා නැති නිසා ඔයාලට තාම බයින් ඔපචුනිටිස් තියෙනවා. ඒක නිසා මේ ගැන කන්සිඩර් කරන්න. ඉහළින් ගත්ත එන්ට්‍රීස් තියෙනවා නම් ඔයාලා මේ ලෙවල් එකේ ලැඩර් කරනවා නම් ආයෙ පාරක් මෙතෙන්ට આવත් ලැඩර් ගන්න බලාගෙන ඔයාලගේ ෆන්ඩ් එක රිස්ක් එක හරියට මැනේජ් කරන්න. ඒ කියන්නේ ෆන්ඩ් එක යූස් කරන්න මෙතනින් දෙපාරක් ලැඩර් කරන්න බලාගෙන එහෙම වුණොත් ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලගේ ඊළඟ එන්ට්‍රිය හොඳ පහළ එන්ට්‍රි එකකට ගන්න පුළුවන්. මොකද මෙතනින් ගන්න මූවමන්ට් එකේ විශාල මූවමන්ට් එකක් ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද මේ ආවේ ඉම්පල්සිව් මූවමන්ට් එකක් ගියාට පස්සේ ආව කරෙක්ෂන් එක තමයි මේ ආවේ. ඔයාලට පේනවා මේ මූවමන්ට් එක ගියාට පස්සේ ආව කරෙක්ෂන් එක තමයි මේ ආවේ. මේ කරෙක්ෂන් එක ආවට පස්සේ නැවතත් මාකට් එක ඕවරෝල් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසා මෙතනින් ඊළඟ ඉම්පල්සිව් මූවමන්ට් එක ස්ටාර්ට් කරනකොට ඔයාලට මේ ඕල් ටයිම් හයි එකත් පහු කරගෙන යන හොඳ මූවමන්ට් එකක් ඔයාලට කැච් කරගන්න පුළුවන්. ඒක නිසා මේ ලෙවල් වොච් කරන්න. ඔයාලට පේනවා මේ chart එකේ අපිට මේ විදිහට high time frame එකේ දාලා බලුවට පස්සේ මේ impulsive movement එකේ පස්සේ එන correction එකෙන් පස්සේ නැවත යන impulsive movement එක හරියට ඔයාලට මේ level වලින් catch කරගන්න පුළුවන් නම් ඔයාලට හොඳ opportunities create වෙනවා මේ market එකේදී. ඒ වගේම අපි XRP chart එකකට ගිහිල්ලා බලමු guys. අපි දැන් මේ XRP chart එකේ 30 minute time frame එකේ ඉන්නේ. ඔයාලට මේ chart එකේ විදිහටත් පේනවා මේ range එක ඇතුලේ මේ පහළම area එකට $1.1.76 කියන area එකට තමයි market එක down වෙලා තියෙන්නේ. මේ low එකට ඉහළ තියෙන මේ liquidity අරගෙන නැවත market එක මෙතනින් bounce වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒක නිසා ඔයාලට මෙතන buy කරන්න ඕන opportunity එකක් create වෙලා තියෙන්නේ. ඒක නිසා ඔයාලා මේක කන්සිඩර් කරන්න. මොකද XRP එකට අපි 16ට කලින් අපි බලාපොරොත්තු වෙනවා settlement එකකට announcement එකක් securities බලාපොරොත්තු වෙනවා අපි දෙයි කියලා. එහෙම වුණොත් මෙතනදී හොඳ bounce එකක් ගන්න පුළුවන් market එක. ඒක නිසා මේ market එකේ structure එක හරියට follow කරලා මේ liquid area වලින් ඔයාලා trade බලනවා නම් ඔයාලට මෙතන හොඳ opportunities create කරගන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මතක් කරේ මම ඔයාලට මේක spot එකේ buy කරන්නත් future එකේ හොඳ long trends ගන්නත් හොඳ අවස්ථාවක් දැන් ඇවිල්ලා තියෙන්නේ. මොකද මාකට් එකක් ඩවුන් වෙනවා කියන්නේ ඒක අපිට නැවත බයින් ඔපචුනිටි එකක් තමයි ක්‍රියේට් කරන්නේ. ඒක නිසා මේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක හරියට ස්ටඩි කරන්න. ස්ට්‍රක්චර් එක හරියට ස්ටඩි කරාට පස්සේ ඔයාලට මේ මූවමන්ට් හොඳට පැහැදිලිව පේනවා. එතකොට ඔයාලට බය නැතුව මාකට් එකේ ඔයාලට කන්ෆිඩන්ස් ඇතුව හොඳ ට්‍රේඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. මූලිකම වශයෙන් ඔයාලා මේක දැනුම වර්ධනය කරගන්න. දැනුම වර්ධනය කරගත්තට පස්සේ ඔයාලට හරි ඩිසිෂන් ගන්න පහසුයි. මොකද මාකට් එකේ ඊළඟ මූවමන්ට්ස් මොනවද කියලා ඔයාලා දන්නවනම් ඔයාලට ඒකට රෙඩි වෙලා ඒකට ඔයාලගේ ට්‍රේඩ් එක ප්ලෑන් කරන්න පුළුවන්. එතනදී තමයි ට්‍රේඩින් වලදී සක්සස්ෆුල් ජර්නි එකක් යන්න පුළුවන්. ඒ වගේම නැවතත් මතක් කරනවා අපේ ගෲප් එක සම්බන්ධ වෙන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා. එතනින් ගෲප් එකේ ජොයින් වෙන්න. එතකොට ඔයාලට මේ වගේ අප්ඩේට් නිතරම ඔයාලට ලබා ගන්න පුළුවන්. නැවතත් මතක් කරනවා ඔයාලා ට්‍රේඩ් කරනකොට අනිවාර්යෙන් ෆන්ඩ් රිස්ක් එක මැනේජ් කරන්න. සුබ දවසක් guys.